තෙරුවන් සරණයි. අදත් කාරණා කීපයක් කතා කරන්න කියලා හිතුවා. විශේෂ ඍෂි කෙනෙක් ශ්‍රීපාද අඩවියේ ඉන්නවා. විශේෂ ඍෂි කෙනෙක්. ඒ ඍෂිතුමා හා ඒ ඍෂිවරු යක්ෂ ගෝත්‍රික ඍෂිවරු සම්බන්ධයෙන් ඒ වගේම නාග ගෝත්‍රික ඍෂිවරු ඉන්නවා. ඒ වගේම දේව ගෝත්‍රික ඍෂිවරු මේ පොළොව ආශ්‍රිතව ඉන්නවා. මෙන්න මේ වාගේ ඍෂිවරු සම්බන්ධයෙන් අද විශේෂ ඍෂිතුමා ඇතුළු ඍෂිවරු සම්බන්ධයෙන් කතා කරන්න කියලා හිතුවා. ඒ වගේම මේ අපේ දැනට ජනප්‍රිය වෙමින් යන නිලියක් ඉන්නවා බොහොම ආකර්ශනීය. මෙන්න මේ නිලියගේ ඉදිරියට මොකද වෙන්නේ? මේ නිලියට දැන් ජීවන තත්ත්වය ඉදිරියට යාගේ ජීවන තත්ත්වය යත් එක්ක ඉන්න නළුවා හා සම්බන්ධවත් ඊට පස්සේ එයාගේ ඊළඟ භව කොහොම සකස් වෙනවද? මෙතන ඒ කෙනා ගැන කතා කරන්න කොමනකට වඩා ඒ කෙනාට ඒ ජීවන රටාව ඇයි උරුම වෙන්නේ? අපේ රටේ මේ සමාජ ක්‍රමවේදය මේ ඒ නිලියගේ ජීවිතයත් එක්ක බැඳෙන සමාජ ක්‍රමවේදය ගැන මේ අපිට ධර්මයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා ඒ නිලියගේ ජීවන රටාවත් එක්ක යම්කිසි කතාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අසුර පාර්ශවික මාර පාර්ශවික පිරිස ඉපදිලා නැවත උප්පත්තියක් නැහැ. නැවත ඉපදෙමින් මැරෙමින් යන්නේ නැහැ කියන මතයක් හදන්න. ඒක බොහොම මහන්සි වෙලා ඒකට ඒක පිළිගන්නෙම නැතුව පුද්ගලිකව නොපිළිගත්තා. අනිත් අයට පිළිගන්න දෙන්නේ නැති වෙන තරමට උත්සාහ දරන්නේ ඇයි? ඒ අසුර පාර්ශවික මාර පාර්ශවික පිරිස් හැමදාම යලි උප්පත්ති මැරෙමින් ඉපදෙමින් යනවායි කියන කාරණාව නෑ කියන්න උත්සාහ කරන්නේ ඇයි? මෙන්න මේ වගේ කරුණු තව කරුණු ඒ අතර කතා කරන්න කියලා හිතුවා. මෙතනදී මම පළවෙනියටම මේ ඍෂිතුමා ගැන කතා කරන්න පටන් ගන්නම්. විශේෂ ඍෂි තුමෙක් එතුමා එක්තරා අවස්ථාවක මේ මම මේ වන්දනා කරන වෙලාව, ඒ කියන්නේ අපි හවස ධාතුන් වහන්සේලාට වන්දනා කරන මේ වාගේ වෙලාවට මට කෙනෙක් අරමුණු වෙනවා. මේ වන්දනා කරන වෙලාවට මට අරමුණු වෙනවා සමහර කාරණා. ඒ වෙලාවේ යම්කිසි අපේ හිත නිවෙන ගතියක් එනවා. ඒකත් එක්ක දේවල් පෙනෙන දැනෙන ගතියක් තියෙනවා සාමාන්‍ය. මේ එක් වෙලාවක මට පේන්න ගන්නවා මේ රැවුල බොහොම දිගට වැවිච්ච, කොණ්ඩේ බොහොම දිගට වැවිච්ච හැඩිදැඩි මේ පිරිමි. ඒ කියන්නේ අපේ සිංහලෙක් කියලා හිතන්න, හැඩිදැඩි සිංහලයෙක්ගේ පෙනුම කියලා හිතන්න. බොහොම හැඩිදැඩි භාවයක ශක්තිමත් පිරිමියෙක්, මිනිස් මූණකට ආසන්න මූණක් තියෙන කෙනෙක්. කොණ්ඩේ බොහොම අර රළු විදිහට තියෙන. ඒ කියන්නේ ඝනට වැඩිච්ච, රැවුල ඝනට වැඩිච්ච, දැන් මේ රෝම කියන ඒවා ඝනට වැඩිච්ච හැඩිදැඩි මහා තරුණයෙක්ගේ ස්වභාවයෙන් තියෙන ඍෂි කෙනෙක්. ඒ කියන්නේ නිකන් බලපුවම නිකන් ගැඹීර පෙනුමක් තියෙනවා. මෙහෙම කෙනෙක් වන්දනා කරනවා. මේ මම දැන් වන්දනා කරන වෙලාවට හිටගෙන වන්දනා කරන දර්ශනයක් මට අරමුණු වෙනවා. මම ඊට පස්සේ දෙතුන් පාරක් ඒ දර්ශනය එනවා මට. මම ඊට පස්සේ පොඩක් ඒක දැන් මම වන්දනා කරන නිසා මම ඒක වහනවා. දැන් මට ඒ වෙලාවේ හිත හොයන්න බෑනේ මේ මොකක්ද කියලා. ඊට පස්සේ මම ඒ කවුද කියලා මේ පොඩක් බැලුවා. භාවයේ කට්ටිය මාගාවත් කීප දෙනෙක් ඉන්නවා නිතර ඇද්දින්. මම ඒ කට්ටිය ගැන එච්චර හිතුවේ නෑ. ඒ ඉතින් මේ අවට බලවේග විවිධාකාරයිනේ. යක්ෂ ස්වභාවයක් කියලා මම හිතාන හිටියේ. එයාලගේ ඇඳුම තියෙන ස්වභාවය තමයි මේ ඉනෙන් පාත අපි සරමක් ඇඳලා කැහපොට ගහ ගන්නවා කියලා. මේ ධනිෂ්යෙන් උඩට අපි කැහපොට ගහන්නේ සරම. ධනිෂ්යෙන් උඩ ඉඳන් ඉන දක්වා තියෙන සරම අපි කැහපොට ගහුවා වගේ ඇඳුමක් තමයි ඒ කට්ටියගේ ඇඳලා ඉන්නේ ඇඳුම. ඊට පස්සේ මේ ආභරණ පැළඳීමක් තියෙනවා. දැන් මේ වාගේ දැන් මේ එයාට රිදි ස්වභාවයට තියෙන ආභරණ තමයි පළඳගෙන මුදු දාගෙන ඉන්නවා, වලලු දාගෙන ඉන්නවා. ඊට පස්සේ මාල වාගේ ස්වභාවයක් දාගන්නවා. දැන් ඒකේ නානම් වැඩිපුර දාගෙන හිටියේ ඇට මාලයක් වාගේ ස්වභාවයක් ඒ මම දකින්න වෙලාවේදී. ඊට පස්සේ මම මේ කට්ටිය ගැන හොයන්න ගත්තා. කවුද මේ කට්ටිය? දැන් මා ගාව කීප දෙනෙක් ඉන්නවා විටින් විට මේ වාගේ ස්වභාවය අය. මේ දැන් අපි වගේ මේ කොණ්ඩේ රැවුල් බොහොම දිගට වැවිලා මූණෙන් පොඩක් වැහෙන ප්‍රමාණයට මේ කෙස් වැටෙනවා ඒ කට්ටිය. ඉස්සරහටත් යම්කිසි ප්‍රමාණයක් වැටෙනවා. ඊළඟ මේ රදනක දත් හතර දිගයි කට්ටිය. කට වැහුවත් පොඩ්ඩක් දත් පේන මට්ටමක් වාගේ තියෙනවා. ඊළඟ මේ ඇස්වල අපේ දැන් කළු ඉන්ද්‍රියාවක් තියෙනවා. කළු පාටට ඇස්වල වෙනම පේනවනේ අපේ. එයාලගේ ඇස්වල එහෙම එකක් නැහැ. තනි වර්ණයක් තියෙනවා. දැන් මේ ඍෂිතුමාගේ නම් ඒ ශ්‍රීපාද අඩවියේ ඉන්න ඍෂිතුමාගේ තියෙන්නේ ගොඩක් වෙලාවට සුදු පාටට කුරු වර්ණයක්.
දැන් මාගාව ඉන්න කට්ටියගේ වර්ණ නිල් පාට. දැන් මාගාව මේ වෙලාවෙත් කීප දෙනෙක් ඇවිදින් ඉන්නවා. ඒ කට්ටියගේ ගොඩක් කලකට නිල් පාට සහ රතු පාටට තමයි S2 පේන්නේ. දැන් ඒ කට්ටියත් ඍෂි ස්වභාවය. ඒ කියන්නේ ඒ කට්ටිය බොහොම මේ ගොඩක් කලකට දවස පුරාම ඉන්නේ මේ එක්කෝ අසුන්ගෙන එක්කෝ හිටගෙන ඉන්න වෙලාවක් වුණොත් හිටගෙන. වෙන කාර්යයන් වලට යොමු වීමක් නැහැ. ඒ කට්ටිය හැම වෙලාවෙම මේ ලෝකයේ දෙස බලාගෙන ඉන්න ඍෂිවරු. අපේ යක්ෂ ගෝත්‍රික ඍෂිවරු ඒ කට්ටිය. ඊට පස්සේ මම එහෙම හොයාගෙන යනකොට ඉතින් මෙයා කට්ටිය තමයි මේ ලෝකේ ඉන්න දක්ෂතම සටන්කාම. මේ ලෝකේ ඉන්න මේ නොපෙනෙන මේ යක්ෂ ස්වභාවයට අයිති දක්ෂතම සටන්කාම. මේ කට්ටියට උඩ හඳ දක්වා සීමාවත් නාගලෝක දක්වා සීමාවත් ඊළඟ අසුර මායිම දක්වා. අසුර මායිම තියෙන්නේ දැන් අපේ ලෝක සීමාව තියෙන්නේ අපේ දැන් ලෝක සාගර සීමාව කියලා ගෝලයක් හැටින් අපි සලකන්නේ. මේ සීමාව වාගේ තව 10 ගුණයක් විතර ඈතට. අපි දැනට දන්න සීමාවට එහාට 10 ගුණයක් විතර ඈතට අවකාශය තියෙනවනේ. අවකාශය තියෙනවා කියලා හරි තේරෙනවනේ. ගුණ මෙන්න මේ සීමාවේ 10 ගුණයක් විතර මේ ප්‍රමාණය තරම් 10 ගුණයක් වගේ ආසන්නව දුර දක්වා යනකොට අසුර සීමාව තියෙනවා. එතනින් එහා පැත්තට අසුරයෝ සීමා කරලා ඉන්නවා. මහා අසුරයෝ පොළවේ ඉන්න නුසුදුසු අසුරයෝ ප්‍රශ්න වෙන අසුරයෝ ඔක්කොම සීමා කරනවා. එතනින් ඒ වාගේ දුරකින් එහාට. මෙන්න මේ අසුර සීමාව දක්වාම මේ කට්ටිය තාම වේගෙන් ක්‍රියාශීලී වෙනවා. සටන් කරන අවශ්‍ය වෙලාවට. හැබැයි හරිම නිහඬ පිරිසක්. ඉඳගත්තු තැනක සමහරට දවස් ගානක් ඉඳගෙන ඉන්නවා. සෙලවීමක් දකින්න නෑ මම ටික බලපු දේවල් මේ කට්ටියගේ. ඒ කට්ටියගේ භාවනාව තමයි මේ ලෝකයේ දෙස නොනවත්වා බලා සිටින. මෙයාලගේ ඇස්පිල්ලම් වදින්නේ නැහැ. මේ අපි දැන් මෙහෙම ඇස්පිල්ලමක් වදිනවනේ. එයාලගේ ඇස්පිල්ලම් වදින්නේ නැහැ. එයාලගේ කාර්යය තමයි එකවර සමස්ත අර මං කියපු ප්‍රමාණය සඳ දක්වා නාගලෝක අසුර සීමාව දක්වා සමස්ත ප්‍රමාණයම එකවර මෙයාලට දකිමින් ජීවත් වෙනවා. මෙයාලගේ රාජකාරියක් නෙමෙයි එයාලගේ යුතුයකමක්. ඒ කරන්නේ. එයාලගේ කවුරුත් කියලා නෙමෙයි. එයාලා යුතුයකමක් හැටියට ඒ පිරිසම යක්ෂ ගෝත්‍රික මේ ඍෂි පිරිසම කරන්නේ මේ විදිහට මුළු මේ සමස්තය දෙස හැම වෙලේම බලාගෙන ඉන්න පිරිසක්. මෙන්න මේ අය වගේම තව නාග ගෝත්‍රික පිරිසකුත් ඉන්නවා. මම ඊට පස්සේ දැන් මේ යක්ෂ ගෝත්‍රිකයිනේ මේ කට්ටිය. දැන් මෙයාලගේ ඇඳුම සමහරුන්ගේ කොළ පාටයි. සමහරුන්ගේ රතු පාටයි, සමහරුන්ගේ සුදු පාටයි. මෙන්න මේ වගේ වර්ණ වලට වෙනස් වෙනවා මේ ඇඳුම. ආභරණ ටික වෙනස් වෙනවා. ඊට පස්සේ අවියාවිදක් දරනවා යතේ. දැන් මේ ශ්‍රීපාදේ ඍෂිතුමා ගාව තියෙනවා ප්‍රබල ඔටුන්න. ඒ ශ්‍රීපාදේ ඇතුලේ තියෙන ඔටුන්න. එතනින් තමයි මම මේක තව වැඩිපුර හොයන්න ගත්තේ. ශ්‍රීපාදේ යාළගේ තියෙනවා මාලිගා යක්ෂ ගෝත්‍රික පිරිසට අයිතිව තියෙනවා මාලිගා 7ක් මට ගන්න මේ විදිහට ආපු විදිහට මේ එකක් ශ්‍රීපාද භූමියේ තියෙනවා. අනිත් එක තිබ්බා මේ සීගිරිය මට්ටමට මේ කිට්ටු ඒ කියන්නේ සීගිරිය ගලට මායිම් වෙන විදිහට මාලිගාවක් තියෙනවා. ඒක වෙනම මානයක්. මම මේ වෙනම මානයක යක්ෂ ගෝත්‍රික ඍෂිවරු සම්බන්ධයෙන් තමයි මම මේ කියන්නේ. මේක එකපාරට තව කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට මේක අතහැරලා දාන්න. මේ කතාවල් කියව ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. මගෙත් එක්ක ඒ කට්ටිය එනවා යම් ගමනක්. ඒ කට්ටිය වෙනුවෙන් මම මේ කතාව කරන්නේ මේ ප්‍රශ්නත් එක්ක. මේ ශ්‍රීපාදයේ ආශ්‍රිතව එක මාලිගාවක් තියෙනවා. මේ ශ්‍රීපාද අඩවියේ. අනිත් එක මේ සීගිරි ගලට මේ බද්ධ වෙලා තියෙනවා. එයාලගේ එක මාලිගාවක්. අනිත් මාලිගාව තියෙනවා මේ කුරුණෑගල නගරයට පොඩ්ඩක් ඉහළින්. ලොකු උඩකින් නෙවෙයි නගරයත් එක්කම ඉහළින් ගුවනේ මාලිගාවක් තියෙනවා. ඊට පස්සේ දකුණු පළාතට වෙන්න භූගත මාලිගාවක් තියෙනවා. දැන් අර සීගිරිය එකයි ඊට පස්සේ ශ්‍රීපාද අඩවිය එකයි සාමාන්‍යයෙන් පොළවේ තියෙන මාලිගා. අරක කුරුණෑගල තියෙන එක ගුවනේ තියෙන මාලිගාවක්. ඊට පස්සේ දකුණු පැත්තට වෙන්න අපේ රටේ දකුණු පළාතට වෙන්න තියෙනවා පොළව මතුපිට තියෙන තවත් මාලිගාවක්. ඊට පස්සේ තව මාලිගාවක් මට මතක විදිහට තිබ්බා අනුරාධපුරේ පැත්තෙන් උඩහට වෙන්න ඒකත් භූගත මාලිගාවක්. කොහොමරි භූගත මාලිගා දෙකයි ආස් මාලිගා එකයි මතුපිට මාලිගා ඉතිරි හරි. කොහොමරි හතක් වගේ තමයි මට ගණනේ ආවේ. මම මේ කලින් බලපු කතාවක් මේ කියන්නේ. මේ ඒ මාලිගා හතේම අයිතිය දරන්නේ අර ශ්‍රීපාදයේ ඉන්න ප්‍රධාන නායක ඍෂිතුමා. ඒ යක්ෂ ගෝත්‍රිකයන්ට අයිති මාලිගා ටිකක් තමයි ඒ තියෙන්නේ. එයාලට ආවේනික වූ
විශේෂ ආයුධයක් තියෙනවා. දැන් ඒ නායක ඍෂිතුමාට තියෙනවා විශේෂ අසිපත. ශ්‍රීපාද අඩවියේ ඉන්න ඍෂිතුමා එයාට තියෙන විශේෂ අසිපතක්. ඒ අසිපත තනිව සටන් කරනවා. මහා බලයකින් ක්‍රියාත්මක වෙන අසිපතක්. කවුරුත් නැතුව ඒ අසිපත සටන් වදිනවා. එතකොට ඒ අසිපත දරන්න බෑ වෙන කිසි කෙනෙකුට. යක්ෂ ගෝත්‍රික ඍෂිවරුන්ට විතරමයි ඒ අසිපත අත දරන්න පුළුවන්. වෙන කෙනෙක් අතට යන්නේ නැහැ. අතින් අල්ලන්න බෑ ඒ අසිපත. ඒ අසිපත කෙනෙක් නැතුව සටන් වදිනවා. ඒ කියන්නේ අදිස්ථාන ශක්තියක් තියෙන ඒ දැන් නායක ඍෂිතුමාගේ තියෙන මුද්දක් ඒ අසිපතට අයිති මුද්දක් තියෙනවා පැලඳගෙන ඉන්නවා. මම හිතන්නේ එතනින් තමයි මම මට කරුණු ඒ කට්ටිය උඩ කතා කරන කට්ටියක් නෙමෙයි කට්ටිය. ඒ කට්ටියට හිතුනොත් විතරක් තොරතුරක් දෙනවා. ඒ කට්ටියට හිතුනොත් විතරක් කතා කරනවා. එහෙම අපි දෙයක් අහුවට එහෙම කියන්නේ නැහැ කට්ටිය. කට්ටියගේ හැටි. ඒලා මහා කියන්නේ නිහඬම චරිත නිහඬම ස්වභාවයක්. හැබැයි මේ ලෝකේ ඉන්න දක්ෂතම සටන් ශිල්පී. ඒ කියන්නේ අසුර වේවා, යක්ෂ වේවා, නාග වේවා, බහිරව වේවා මේ ඕනම පරාසයකින් දක්ෂම සටනට දක්ෂම පිරිස ඒ කට්ටිය. ඒ කියන්නේ දැන් මේ ලෝකේ කෙලවරේ කොහේ හරි තප්පර ගානකින් යටි එතන ඉන්නවා. නාග ලෝකෙට යන්න ඕන නම් තප්පර ගානකින් එතන ගිහින් සටන් කරනවා. හඳ දක්වා සීමාව ඇතුළත තප්පර ගානකින් ගිහින් සටන් කරනවා. ඒකට. ඒ තරම් සටනට හරිම දක්ෂයි. හැබැයි ඉන්නේ නිහඬව. බොහොම මේ අපි කතා ගොක් හරි තොරතුරක් වුණා වුණත් මේ දැන් මාගාව ඉන්න බලවේගවත් කතා කරන්න එච්චර යන්නේ නැහැ. දැන් එයාලගම කට්ටිය මාගාවත් ඉන්නවා. දැන් මේ රිසීවරුන්ගෙම කීප දෙනෙක් මෙතනත් ඉන්නවා ඇවිදින්. නමුත් එයාලා වුණත් තව කෙනෙකුට කතා කරන්න. එයාලගෙන් දෙයක් අහුව කියන මගේ ළඟ ඉන්න නිසා ඒ හැරෙන්න මේ එහෙම වැඩි කතා බහක් නැහැ. තොරතුරු එහෙම එයාලට හිතුනොත් එයාලා කියන. දැන් මම සමහර දෙයක් දන්නේ නැතුව හොයනකොට සමහරට ওই නායක ඍෂිතුමාම මට තොරතුරු දීපු තැන් තියෙනවා. එකපාරට ඕක මෙහෙමයි කියලා මට කියනවා. ඒ කට්ටිය කතා කරන්නේ දරුවා කියලා. ඒ ඍෂි කට්ටිය මේ කියන්නේ යක්ෂ ගෝත්‍රික ඍෂිවරු ගොඩක් කතා කරන්නේ දරුවා කියලා තමයි ඕන කියන්නේ. ඒ කට්ටියගේ කතා ශෛලිය හැටි. දැන් මෙතන මේ නායක ඍෂිතුමා හරි විශේෂ කෙනෙක්. ඒ යක්ෂ ගෝත්‍රිකයෝ මේ නායක ඍෂිතුමාට හඳුන්වන්නේ රාවණ හැටියට. රාවණ විදිහට තමයි ඒ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රාවණයන් විදිහට තමයි හඳුන්වන්නේ මේ ශ්‍රීපාද අඩවියේ ඉන්න ඒ ඍෂිතුමාට. ඒ ඍෂිතුමාට දැන් චාතුර් මහානිකාවේ මගපලලාභී දෙවි කෙනෙක් හැරෙන්න අනික් සියලු දෙවිවරුත් නමස්කාර කරනවා. එතනින් උඩට නම් එච්චර ඒ තත්ත්වේ නැහැ. චාතුර් මහානිකාව දක්වා ඉන්න සියලු දෙවිවරු ඒ කෙනා ගැන දන්න. ඒ කෙනා ගැන දන්න සියලු දෙවිවරු ගරු කරනවා නමස්කාර කරනවා. ඒ කියන්නේ මහ පොළොවේ ඉන්න සියලුම යක්ෂ නාග දේව සියලු දෙනාම ඒ කෙනාට ගරු කරනවා වන්දනා කරනවා. ඒ මොකක් හරි අරමුණු වුණොත් වන්දනා කරනවා. එයා තමයි මේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ රාවණ හැටියට සලකන්නේ. මමත් එයාව අඳුනගත්තේ මෑත කාලේනේ හේතුව උනේ දැන් මක්තරා වෙලාවක මිදුලේ ඉන්න වෙලාවක මට මේ ඒ ඍෂිතුමා ගැන මම දැනන් හිටියා. නමුත් ලොකු විස්තරයක් දැනන් හිටියේ නෑ කවුද කින්නේ මම කියලා. මම හිතුවේ යක්ෂ ස්වභාවයක් කියලා. ඒ කියන්නේ පෙනුම අනුව අපේ මිනිස් මූණ වගේමයි. නමුත් මේ කෙස් රැවුල් මේ මයිල් කියන ඒවා මේ රෝම කියන ඒවා වැවෙන එක හරි වැඩි ලගේ ඝන. ඒක නිසා යක්ෂ ස්වභාවයක් කියන තැන තමයි මම හිතන්නේ. හැබැයි යක්ෂ ගෝත්‍රිකයි. නමුත් එයාලා ඍෂිවරු. ඒ වගේම දක්ෂතම සටන් ශිල්පී මේක වෙලාවක මේ මට මගේ ළඟ ඉන්න පිරිස මගෙත් එක්ක නිතරම ඉන්න පිරිසක් ඉන්නවා. ඒ පිරිස දේව පිරිසක් කරා මට තොරතුරක් කියනවා මේ ඍෂිතුමා එනවා කියලා. දැන් ඔය ශ්‍රීපාද මේ ඍෂිතුමා අද එනවා මේ භූමියට කියලා මට තප්පර මේ පණිවිඩයක් වань අර ඍෂිතුමා අද එනවා කියලා. ඊට පස්සේ මේ මම ඉතින් මොකක් හරි අයි හරි මොන හරි අපේ ළඟ ඉන්න පිරිසකින් අහුවා. ඉතින් විශේෂ දෙයක් කියලා ඒකට ඔක්කොම ඈත් වුණා. ඒ කියන්නේ මේ දැන් මාගාව ඉන්න බලවේග සියල්ලම ඈත් වුණා. ඊට පස්සේ මේ එතනින් පස්සේ තමයි මම මේකේ නා කවුද කියලා හොයන්න ගත්තා. ඊට පස්සේ මේකේ නා මගේ ඉස්සරහ හිටගත්තා. ඊට පස්සේ මොකද මේ වෙන්නේ මොකක්ද කියලා මම ඉතින් කතා කරනකොට කියන්නේ හැමදාම දන්න කියන බලවේග වලට කතා කරනකොට මේ නිහඬව සද්ද නැතුව ඉන්න කියලා කිව්වා මට. නිහඬව සද්ද නැතුව ඉන්න. ඊට පස්සේ මේ රිෂිතුමා ඇවිදින් හිටගත්තා මගේ ඉස්සරහින්. මේවා තේරෙන්නේ නැති තේරෙන්නේ නැහැ. ඒක මේ මැජික් වාගේ ඇති. ඒක නිසා මේ ඒ කට්ටිය මේක බැහැර කරන්න මේ කියවා මේ වාගේ කියවා ගැනීමක් තියෙන රටේ අය ඉන්නවා. මේ දැනුම අනාගතයට අවශ්‍යයි. මම ඒකයි මේවා ටික ටික කියන්නේ. ඊට පස්සේ මාගාවට ඇවිල්ලා ඉස්සරහින් හිටගෙන තප්පර කීපයක් හිටියා. ඉතින් මට වෙනදා කතා බහ කරන සීලු දෙනාම කිව්වා අක්කෝ මෑත් වෙලා මේ නිහඬව ඉන්න මොකුත් හිතන්න කරන්න කියන්න කතා කරන්න යන්න එපා. නිහඬව ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ මා දිහා කෙලින්ම බලාගෙන හිටියා. මේකේ නා රිෂ්තුමා බලාගෙන ඉඳලා එයා අතේ තියෙනවා මේ එයාගේ කරේ තිබ්බා මාලයක්. ඒ මාලේ මේ නිල් පාට එයාලගේ මානෙට අදාළව නිල් පාට ගල් වගේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඒකේ පදක්කමක් තියෙනවා යටි. පදක්කමක් තියෙනවා. මේ පදක්කමේ මේ ස්වස්තික දක්ෂිනාවර්ත ස්වස්තිකේ තියෙනවා. ඒකේ තව සලකුණු ටිකකුත් තියෙනවා. ඊට පස්සේ මෙයා ඒක ගලවලා
දැන් මගේ මේ මනුස්ස රූපේ මිනිස්යන්ට පේන රූපේ. එතකොට එයාලට පේන වෙනම රූපයක් තියෙනවා. ඒ රූපේට එයා පලන්දමයි. දැන්ටත් ඒ දේ ඒ මානෙට අදාළව මගේ කරේ තියෙනවා. මේ ස්වස්තිකයේ තියෙන එයාගේ මාලේ පලන්දලා මගේ ඔළුවට නිකන් අත පොඩ්ඩක් තියනවා වගේ කරලා එක තප්පරෙන් එයා යන ගියා යන. එයාත් එක්ක 25ක් විතර එනවා සාමාන්‍ය 25ක් 30ක් එනවා. ඊට පස්සේ මේ ඒකට එයාගේ තැනට ගියා. ඉතින් එයා යම්කිසි මේ එයාගේ චාරිත්‍රාක් සිද්ධ කරේ. ඊට පස්සේ මේ ඒක එතනින් ඉවර වුණා. ඊට පස්සේ තමයි මම ඒ කෙනාගෙන කවුද මේ කෙනා මේ කියලා මම හොයන්න කට්ටියට. එතකම් මට කිසිම දැනුම් දීමක් කරෙත් නැහැ මේ කිසිම මගාව ඉන්න කට්ටිය මේ මොකද මට කලින් ඒ දැනුම අවශ්‍ය නැහැ. ඒක නා තමයි යක්ෂ ගෝත්‍රිකයන්ගේ රාවණා හැටියට සැලකන්නේ. දැන් සමහර අය කියනෝනේ රාවණ දෙවි කෙනෙක් මේ රාවණයන් කියන්නේ දෙවි කෙනෙක්. මට මෙහෙම කතා කරා මහා ගාම්භීර හඬකින් මේ මෙහෙම කතා කරා කියලා අපිට යම් සමහර මේ පරාස දැනෙනයි කියලා තියෙනවා. එතකොට ඒකේ වරදක් නැහැ. ඒ ඔය විසුතුමා වෙන්න පුළුවන්. ඒ දැන් කවුරු හරි මහා අහස උඩ යන මහා බලවන්ත අහස උඩින් යන කෙනෙක් කියලා දැකලා තියෙනවා. මේ රාවණ කියන්නේ අහසින් යන කෙනෙක් කියලා දැකලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි වරදක් නැහැ. ඔය විසුතුමා තමයි එහෙම යන්නේ. මෙයාට දැන් වයස වෙනවා ආයුෂය වසර 10000. ඔය ශ්‍රීපාද අඩවියේ ඉන්න විසුතුමාට ආසන්නව වසර 10000ක්. සාමාන්‍යයෙන් එයාලගේ ආයුෂ වසර 30000ක් 25000ක් කියන අතර තීරණය වෙනවා. තව ඉතින් යාර තව වසර 15000ක විතර අනාගතයකුත් තියෙනවා. දැන් මේ රාවණ විදිහට එයාලා සලකන්නේ ඒ ඍෂිතුමා. ඒ වගේම සියලු දෙනාම ගරු අහසින් යනවා. මෙහෙම ගැඹුරු හඬකින් මට කතා කරා. අහස් මාලිගා තියෙනවා කියලා අර කියපු කතාවල ඇත්තක් මම ඒ වෙලාවේ තේරුම් ගත්තා. මේ දැනුම වෙන්නේ නැති ඒ ඉතිහාසින් නම් එන්නේ නැත්තේ. අහස් මාලිගා ගැන, භූගත මාලිගා ගැන. දැන් මේ අයට අයිති එහෙම ඒවා තියෙනවා. මේ අයට අයිති 7ක්. මාලිගා 7ක්, භූගත ඒවා 2යි, මතු පිට ඒවත් තියෙනවා 3ක්. ඊට පස්සේ අහස් මාලිගා නෑ, මතු පිට ඒවා 4ක් තියෙනවා, අහස් මාලිගා 1ක් තියෙනවා. ඒ වගේ තමයි මට මතක විදිහට මේ එයාලට අයිති ඒවා තියෙනවා. ඒ යක්ෂ ගෝත්‍රිකයන් තමයි ඒක අයිති විශේෂයෙන් මේ රාවණ හැටියට හඳුන්වන මම නම් කියන්නේ ඍෂිතුමාගේ. ඒ ඍෂිතුමාට අයිති දැන් තමයි ඒ හතම. ඒ වගේම එයාලගේ සේනාවක් ඉන්නවා. ඒ ස්ථානගත වෙලා ඉන්නවා. ඒ ස්ථානගත වෙලා ඉන්නේ යක්ෂ ගෝත්‍රික ඍෂිවරු දෙන්නෙක් ඉන්නවා මේ හන්තාන කඳුපන්තිය ආශ්‍රිත. හන්තාන ප්‍රදේශයේ ඉන්නවා දෙන්නෙක්. ඒ දෙන්නත් හරි ප්‍රබල දෙන්නෙක්. තව ගොඩක් කට්ටිය ඉන්නවා මම ඔය තනින් තනින් කිය ප්‍රබලයි. හන්තාන ප්‍රදේශයේ දෙන්නෙක් හිටියා. මේ ඊට පස්සේ ගම්පොළ පැත්තෙන් උඩහා මේ 12 භාග පැත්තට වෙන්න කැලෑබද ප්‍රදේශයක තව ඍෂි කෙනෙක් ඉන්නවා ප්‍රබලයි. ඒ යක්ෂ ගෝත්‍රික ඍෂිවරු මෙන්න මේ වගේ රටේ දැනින් තන ඉන්නවා. ඒ වගේම යාලට වෙනම සේනාවක් ඉන්නවා. යක්ෂ සේනාවක්. ඒ ඍෂි සභාවෙම යක්ෂ සේනාවක් ඉන්නවා. ඒකට හරි ප්‍රබලයි. يعني එයාලත් එක්ක සටන් කරන්න කිසි කෙනෙක් නැහැ මේ ලෝකේ. එයාලා හැබැයි හැම වෙලේම සටන් කරන්න ඉන්නෙත් නැහැ. කතා බහට ඉන්නෙත් නැහැ. එයාලටම හිටිලා එයාලම සටන් කරන වෙලාවක් වුණොත් එයාලා සටන් කරනවා. අන්න එහෙම ස්වභාවයක් එයාලගේ තියෙනවා. මේ යක්ෂ ගෝත්‍රික කියන එයාලා හඳුන්වන්නේ යක්ෂ ගෝත්‍රික රාවණ. දැන් ඒ වගේම නාග ගෝත්‍රික නායක ඍෂිතුමා ඉන්නවා රත්නපුරවට පොඩ්ඩක් එහයි. දැන් එයාලගේ තියෙන වෙනස තමයි එයාලගේ ස්වරූපයත් ඒ වගේමයි. ඇස්වල ඇස් පිල්ලම් ගහන්නේ එයාලගෙත් තනි يعني කළු ඉංග්‍රියාවක් නැහැ. තනි ඇහැ එක්ක සුදු එක්ක නිල් එක්ක රතු මෙන්න මෙහෙම තනි පාටක් තියෙන ඇස් ඇරි ළමයි තියෙන හැම වෙලාවෙම මේ සීල දිනාගේ. ඊට පස්සේ නාග ගෝත්‍රිකයගේ වෙනසක් තියෙන්නේ උඩ රදනක දත් දෙක විතරයි දිග. යට දෙක උඩට එන්නේ නැහැ. දැන් මේ යක්ෂ ගෝත්‍රිකයගේ දත් 4ම එනවා. එතකොට කට පොඩ්ඩක් වැහුවත් චුට්ටක් පේන ගතියක් තියෙනවා. අර නාග ගෝත්‍රිකයගේ පොඩ්ඩක් මේ උඩ ඇන්ඩෙන් එන දත් දෙක පොඩ්ඩක් මෙහෙම චුට්ටක් දෙපැත්තට යන ගතියක් තියෙනවා. දලක ස්වභාවයක් එවෙලින් තියෙනවා. ඒ නාග ගෝත්‍රික ඍෂිවරු එහෙමයි. දැන් ඒකේ ප්‍රධාන ඍෂිතුමා ඉන්නේ රත්නපුරට පොඩ්ඩක් එහා පැත්තකින් මොන හරි මේ ප්‍රදේශයක කැලෑබද ප්‍රදේශයක් වෙන්නේ සමහරට මේ මට එහෙ තමයි ඉන්නවා කියන එක තමයි. එයාත් ඒක මට ඉතින් එයාගේ අතේ තිබ්බ සුදු පාට පළඳනාවක් ඒ විදිහම එකක් මේ ඒකේ ස්වස්තිකයක් නේ. ඒක වෙනම සලකුණු ටිකක් තියෙන්නේ. මේ පදක්කමක් තියෙන සුදු පාට ගල් තියෙන සුදු පාට ගල් වාගේ දෙයක්. එයාලගේ ලෝකෙට අදාළ දෙයක් නේ. එයාලගේ මානෙට අදාළ දෙයක්. අර රාවණ ඍෂිතුමා ඇවිදින් පළඳලා ගියට පස්සෙම අර ඍෂිතුමාත් ඇවිදින් පළඳලා ගියා. ටික වෙලාවකට පස්සේ දේව ඍෂි කියලා දැන් අපි ඔය ඉන්නේ මේ ගම්බාර දෙවියෝ කියන. මෙන්න මේ ගම්බාර දෙවියෝ හැටියට හඳුන්වන්නේ ඒ දේව ඍෂිවරු. දැන් ගම්බාර දෙවියෝ, සූනියන් දෙවියෝ, සූනිය යක්ෂයා නෙවෙයි, සූනියන් දෙවියෝ, ගම්බාර දෙවියෝ කියලා හඳුන්වන පිරිසක් ඉන්නේ. මේ ඉන්නේ ඒ දේව ඍෂිවරු. අපේ රටට අදාළ
දේව ගෝත්‍රික ඍෂිවරු. දැන් ඒකේ ප්‍රධානම දේව ගෝත්‍රික ඍෂිතුමා ඉන්නවා මේ මහ පොළොවට අදාළ කෙනා. මේ හුන්නස්ගිරිය ප්‍රදේශයට කිට්ටුව මට දැනෙනවා ඉන්නවා. මට මම ඒ වෙලාවේ බලනකොට එයාගේ ප්‍රදේශයේ එහෙ. ඒ කියන්නේ 18 වංගු පැත්ත හුන්නස්ගිරි පැත්ත මට මතක විදිහට ඒ පැත්තේ ප්‍රධානම මේ දේව ඍෂිතුමා ඉන්නේ. එයාලගේ හැබැයි ඩට් වල වෙනසක් නැහැ සාමාන්‍ය ස්වභාවය. එයාලා තනි සුදුයි හැබැයි. ඔක්කොම වාගේ තනි සුදුයි. රවුල දිගයි කොණ්ඩේ සුදුයි. මූණ ටිකක් රෞද්‍රයි. මනුස්ස ස්වභාවයට ටිකක් වඩා රෞද්‍ර ගතියක් තියෙනවා ඒ කට්ටියගේ. ඒ කට්ටිය මේ දේව ඍෂිවරු. ඒ කට්ටිය ගොඩක් ඉන්නවා. මේ ප්‍රදේශෙන් ප්‍රදේශවලත් ඉන්නවා. එයාලගේ නායක ඍෂිතුමා ඉන්නවා. චාතුර් මහජිකාවට අයිති දෙවි කෙනෙක්. ඒ දේව ඍෂිවරුන්ගේ නායක ඍෂිතුමා ඉන්නේ චාතුර් මහජිකාවට අයිති දෙවි කෙනෙක් හැටියට. මෙන්න මේ ඍෂිවරු අපිට බද්ධ වුණා. මේ ඍෂිවරු අපිට බද්ධ වෙනවා. ඒ කියන්නේ බද්ධ දැන් යක්ෂ ගෝත්‍රික ඍෂිවරු අපිට බද්ධ වුණාම ඒ තොරතුරු අපිට සම්ප්‍රේෂණය වෙන්න ගත්තාම ඒ කට්ටියත් එක්ක ඒකාත්මික වෙන්න දක්ෂ වුණාට පස්සේ ඒ කෙනා යක්ෂ ගෝත්‍රිකෙක් වෙන මිනිසෙක් හැටියට. අපි එදාට යක්ෂ ගෝත්‍රිකයෝ. අර නාග ඍෂිවරු සම්බන්ධ වෙච්ච කට්ටිය නාග ගෝත්‍රිකයෝ වෙනවා. අපේ රටේ ඔය ගෝත්‍ර කතාවක් එනවනේ. ඊට පස්සේ අර ගම්බාර දෙවියෝ එහෙම නැත්නම් දේව ඍෂිවරු සම්බන්ධ වුණාට පස්සේ ඒ කට්ටිය දේව ගෝත්‍රිකයෝ. මේ එක්කෙනෙක්වත් සම්බන්ධ වෙන්නේ නැති මනුස්ස කොටසකුත් ඉන්නවා. මම බැලුවා එහෙම සම්බන්ධ වෙන්න බැරි කොටසකුත් ඉන්නවා. අපේ රටේ ඉන්නවා සිංහල කතා කරාට ඉපදිපදින එහෙම ඒ කවුරුත් එයාලට සම්බන්ධ වෙන්න බෑ. ඉතින් සමහරට සිව්වලේ කියන එක ඉන්නේ නැත්තේ එහෙම වෙන්න මට තේරෙන විදිහට. කොහොමද අර යක්ෂනාග දේව කියන ගෝත්‍ර සකස් වෙන්නේ අතරින්. දැන් යක්ෂ ඍෂිතුමාලාගේ උදව් වෙන කට්ටිය යක්ෂ ගෝත්‍රිකයි. නාග ගෝත්‍රිකයි දේව ගෝත්‍රිකයි හැදෙන්නේ ඒ ඍෂි ස්වභාවයන්ගේ උදව් වෙන කට්ටිය. ඒ තොරතුරු වෙන කට්ටිය. මොකුත්ම නැති පිරිසකුත් ඉන්නවා. මොකුත්ම නැති එහෙම ඍෂි උත්තර කියන්නේ ඍෂි උදව්වක් එන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඒ කට්ටිය මිනිස්සු. ඉතින් ඒ තැනින් තමයි මම දකින්නේ ඉතින් යක්ෂනාග දේව කියන ස්වභාවයේ ගෝත්‍ර තුන ඒ විදිහට සකස් වෙනවා. හැබැයි තව විශේෂ පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය මේ ඔක්කොගේම උදව් ගන්නවා. ඒ කියන්නේ ඔක්කොගේම දැන් මට වෙලාවකට හැම ඍෂිවරයෙක්ම උදව් ගලන්නේ. යක්ෂ වේවා නාග වේවා දේව වේවා තව වෙනම ඍෂි නැතුව දේව ස්වභාවයන් බ්‍රහ්ම ස්වභාවයන් මේ අපිට ඒ උදව් ගලාගෙන ඒ තොරතුරු ගලාගෙන එහෙම තත්ත්වෙමුත් තියෙනවා. ඉතින් අර විදිහේ ස්වභාවයනුත් තියෙනවා මෙවැනි ස්වභාවයනුත් තියෙනවා. ඔය යක්ෂ නාග දේව කියන ගෝත්‍ර තුන මම දැනට දකින්න. ඉදිරියේදී දැනුම් වෙනස් වෙද්දී දන්නේ මම දැනට මම තේරුම් ගත්තේ මෙන්න මේ ගෝත්‍ර තුන සකස් වෙන්නේ මෙන්න මේ ඍෂි උදව්වත් එක්ක බද්ධ වීමත් එක්ක. ඉතින් මේ ලෝකය ආරක්ෂා කරන ශ්‍රේෂ්ඨතම ජාති මම මේ දැනුම් එනකොටත් මට තේරුණේ ඒකයි මේ ඇස්පිල් ගහන්න නැතුව බලා ඉන්න රැක ගන්න ජාතිය සිංහල. ඒ කියන්නේ අපි මිනිස්සු හැටියට නෙමෙයි. අපේ ඍෂිවරු මේ ලෝකේ රකින්න. තව විශේෂම ඍෂිවරු ස්වභාවිකුත් ඉන්නවා. දැන් හෝවටන් තැන්න මුදුනේ ඉන්න මහා ඍෂි කෙනෙක්. එයා දැන් මේ අපේ නායක ඍෂිතුමාට රාවණ ඍෂිතුමාට ඇවිල්ලා වයස 10000ක් වගේ අර හෝවටන් තැන්නේ ඉන්න මහා ඍෂි කෙනෙක් ඉන්නවා. මේ මහා ඍෂි කෙනාට වයස අවුරුදු 18000ක්. එයාගේ ආයුෂ සාමාන්‍යයෙන් 60000ක් විතර දුවනවා. එවැනි ඍෂි ස්වභාවයන් ලෝකෙටම ඉන්නේ තුන් දෙනෙක්. ඒ අපේම තුන් දෙනෙක් දැනට ලංකාවේ ඇතුළේ ඉන්නේ මෙයා විතරයි. මේ ලෝකයේ විශේෂ ස්ථාන දෙකක ස්ථානගත වෙලා ඉන්නවා ඒ ඍෂිවරු. විශේෂ ආරක්ෂක යාන්ත්‍රණයක් උද. හෝටන් තැන්නේ තමයි අර මහා ඍෂි. එයා වෙනම. ඒ කියන්නේ එයා යක්ෂ ගෝත්‍රිකත් නෙවෙයි, නාග ගෝත්‍රිකත් නෙවෙයි, දේව ගෝත්‍රිකත් නෙවෙයි වෙනම ස්වභාවයක්. ඒ කෙනා ලං වුණාම බොහොම හිත නිවෙනවා. ඉදිරියට මට යම් කිසි තොරතුරු දෙන්න ඒ සම්ප්‍රේෂණ ගලන වෙලාවක් වෙනවා. හිත බොහොම නිවිලා යනවා. ඒ කෙනාගේ තොරතුරු ඒ ශක්තියින් ගලන වෙලාවට. එයා හරිය වෙනස්ම ස්වභාවයේ ඍෂි කෙනෙක් මේ හෝටන් තැන් ඉන්න ඍෂිතුමා. ඉතින් ඒ වගේම දේවතලවලත් ඔය වගේම ඍෂිවරු ඉන්නවා. ඒ භාවනා කරගෙන දේවතලයට අදාළව ඉන්න පිරිසු. ඒක නිසා ඉතින් මෙන්න මේ ලෝක ආරක්ෂක යාන්ත්‍රණය නිසාමයි මේ අපිට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ නොපෙනෙන මානෙන් ලෝකයේ ඉන්න සියලු දෙනා මේ රටට විරුද්ධව ටික ටික මෙහෙවන්නේ නොදැනෙන්න. නොපෙනෙන්න මේ රට විනාශ කරන්න, සිංහලෝ විනාශ කරන්න හදන්නේ මෙන්න මේ තියෙන මේ බලය විඳින්න බැරි ප්‍රශ්න. දැන් රාවණ ශක්තිය තියෙනවා. රාවණ ශක්තිය කියලා ගොඩක් දෙනෙක් හෙව්ව තැන මම දකින්නේ එතන. දැනට තියෙන දැනුම අනුව. මොකද මේ දැනුම අලුත් වෙන කොච්චර හරි. දැන් මම මුල් කාලේ දැනගත්තට වඩා අද දැනුම වෙනස්. ඒ කියන්නේ කාලෙත් එක්ක මට දැනෙන පෙනෙන දේවල් එක්ක මමත් ඉගෙන ගන්නවා කියනවා. එතකොට මේ ඍෂිතුමා ගැන දැනගෙන ටික කාලේ
රාවණ ශක්තිය උඩට එනවා. රාවණ වන්දනාව. ඉතින් ප්‍රශ්නයක් නෑ. රාවණ දැන් යක්ෂ ගෝත්‍රික රාවණා කියලා හඳුන්වනවා නම් ඒ ඍෂිතුමාන් තමයි එතකොට ඒ තැන හම්බෙන්නේ. එයා අති දක්ෂ සටන්කරුවෙක්. භාවනා යෝගී ඍෂිවරයෙක්. ඉතින් ඒ තරගෙන් ඒ රාවණා කියන තැන හරි. ඒ යක්ෂ ගෝත්‍රික රාවණා කියලා දැන් මෙයාට වසර 10000ක් ආයුෂ මැරුන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට හරි නේද? රාවණයා මැරිලා නැහැ කියලා කියන එක ඇත්තක් තියෙනවා. මේ 9 වෙනිදා විශේෂ සිද්ධියකුත් වුණා. දැන් මේ මැයි 9 වෙනිදා මේ ඒ ඍෂිතුමා ඔටුන්නක් දාගත්තා. විශේෂ ඔටුන්නක්. ඒක ඔටුන්න තිබ්බේ ශ්‍රීපාද භූමියේ විශේෂ ස්ථානයක සංගවල. දැන් ඒ ඍෂිතුමා මුළු ලෝකෙටම දර්ශනය. ඒ ඔටුන්න මහ විශේෂ ඔටුන්නක් මේ ඒ ඔටුන්න පළඳගත්තා ඉතින්. ඒක ඔටුන්න ඉබේම පැලඳෙනවා. ඒකට ටික මානේ කතාවක් මම වැඩි කිව්වේ නැත්තේ නැති නිසා. ඒ ඔටුන්න පළඳාගෙන තමයි දැන් ඉන්නේ. දැන් රජෙක් හැටියට තමයි ඒ ඍෂිතුමා ඉන්නේ. මේ 9 වෙනිදා විශේෂ දවසක්. ඉතින් මේ දැන් ලෝකෙටම පේනවා. ලෝකෙම බලන්න පුළුවන් අයට තියෙනවා රාවණ ශක්තිය උඩට ඇවිදින් තියෙනවා. රාවණ කියන බලය දැන් උඩට ඇවිදින් තියෙනවා. බලන කෙනෙකුට දැනෙන කෙනෙකුට තේරෙයි. ඒ හින්දා මම කියන්න උත්සාහ කරේ මේ ඍෂිවරු කියලා මේ බද්ධ වීම හරහා තමයි මේ ගෝත්‍ර කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. මට දැනට තියෙන දැනුම් පරාස අනුව කියන්න තියෙන කාරණා. ඊළඟට මේ මම තව කියන්න කියලා හිතුවා මේ අපේ වර්තමානයේ ඉන්නවා මේ නිලියක් සහ නළුවෙක් බොහොම ප්‍රසිද්ධ වෙගෙන යනවා. මේ නිලියගේ ජීවිත කතාව මම ටික බැලුවා. මොකද මේ කට්ටිය තමයි මේ සමාජය හැන්ඩල් කරන්නේ දැන්. දැනටත් ඒ කට්ටිය නළු නිලියෝ ගායකයෝ සමාජයේ ලොකු පිරිසක් හැන්ඩල් කරනවා. එතකොට මේ ගැන මේ හැන්ඩල් කිරීම හොඳද නරකද කියලා මේ කතාව ඇහුවට පස්සේ ඔය කට්ටිය තීරණය කරන්න. මේ නිලියගේ අවුරුදු 18ක් 20ක් විතර වෙන කාලෙදී මේ නිලියට මුණ ගැහෙන තරුණයෙක්. ඒ වෙනකොට ඒ තරුණයා ස්ත්‍රී ඇසුරු කිරීම දෙකක් සිද්ධ කරපු තරුණයෙක්. මට මේ ආධ්‍යාත්මික යක්ෂ පරාසහා ගන්න දොරද. ඒක නිසා මධ්‍යස්ථව බාර ගන්න. එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඒ ගණන් හිලව් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. මොකද ඒ යක්ෂ පරාසහා තමයි මේ වගේ කාරණා හොයන්න පුළුවන් වෙන්නේ. ඒවා එහෙට මෙහෙට වෙන්නත් පුළුවන්. කෙසේ හෝ මෙතන තියෙන ධර්මයේ දකින්න අපි දක්ෂ වෙන්න ඕන. එතකොට හැබැයි මේ නිලිය අවුරුදු 18ක් 20ක් කියන කාලෙදී යාළු වෙන්නේ පළවෙනියට ජීවිතේ ඒ කියන්නේ නිකන් අර සැබෑවීම. ඒ කියන්නේ බොරුවට නෙමෙයි. සැබෑවීමම Tamanට ආරක්ෂකයෙක් මුණ ගැහුණා වාගේ හැඟීමක් එක්ක තමයි මේ පළවෙනි යාළු වීම සිද්ධ වෙන්නේ. එතකොට ඒ දෙන්න අර අමුසැමි යෝ විදියට කාලය ගත කරනවා ටික කාලයක්. ඊට පස්සේ කොල්ලා යාළු වෙන්නේ ඉතින් ඒක බොරු. එහෙම අවස්ථාවකදී නෙමෙයි විවාහ ජීවිතයකට යනවා කියන තේරුමකින් නෙමෙයි. මොකද ඒ කොල්ලා ඒ වෙනකොට ඇසුරු කිරීම කීපයක් කරපු කොල්ලෙක්. එතකොට මේ කෙනාගේ කතාව ටික කාලෙකින් අවසන් වෙනවා. ඊට පස්සේ මෙයාට තව කෙනෙක් මුණ ගැහෙනවා. මේ වර්තමාන නිලියගේ කතාව මම කියන්නේ. තව කොල්ලෙක් මුණ ගැහෙනවා. මේ කොල්ලත් එක්ක මෙයා යාළු වෙන්නේ මේ ඇත්තට අවශ්‍යතාවයකට නෙමෙයි. නිකන් දැක්ක දුටුවා. දැන් මෙයාට අතනින් මෙයාගේ ජීවිතේ නැතුණා වගේ පොඩි හැඟීමක් තියෙනවා. මේ පළවෙනිට හම්බෙච්ච කොල්ලගේ. ඊට පස්සේ දෙවෙනිට කොල්ලෙක් හම්බෙනවා. ඒක මෙයා එච්චර කන්සිඩර් කරන්නේ නැහැ. ඒ කියන්නේ සැලකීමක් නැතුව තමයි මේ ඒ සම්බන්ධය දිගට තියාගෙන යන්නේ. ඒකත් ටික දවසක් යනකොට නතර වෙනවා. දැන් තුන්වෙනි එක්කෙනා හම්බෙලා තියෙනවා. දැන් තුන්වෙනි කෙනාට මේ ආකර්ෂණයක් තියෙනවා මේ වෙනකොට තුන්වෙනි කෙනත් එක්ක යම්කිසි විශ්වාසකින් ගමනක් යනවා. දැන් මෙයා තුන්වෙනි කෙනා ඉන්නකොට මෙයා තුන්වෙනි කෙනා හරහම මේ රංගනයට එනවා. නාට්‍ය කලාව ඇඩ් වලට මෙයා ඉන්න පටන් ගන්නවා. දැන් යම්කිසි ජනප්‍රියතාවයක් රටේ ගොඩනැගීගෙන යනවා. එතකොට දැන් මෙතන මේ නාට්‍යයට සල්ලි යොදවන මුදලාරි කෙනෙක් ඉන්නවා. බිස්නස් කාරයෙක් ඉන්නවා. දැන් ওই නාට්‍ය කරන්න නිකන් බෑනේ. ඒ සල්ලි යොදවන කෙනා මේ කෙනාව අරගෙන යනවා. මේ කෙනා ඉතින් දැන් මෙයාට දැන් ජීවිතේ අර යම්කිසි මිදවැඩීමක් වෙලා නේද මේ ලස්සන ගෑල්ලමයි. හැබැයි ඉතින් අසුරනාග උත්පත්තියක්. ඉතින් මෙයාට යම්කිසි දැන් මෙයාට නිලියක් වෙලා ප්‍රසිද්ධ වෙන ආසාවනේ දැන් තියෙන්නේ. එතකොට මෙයාට දැන් එච්චර ප්‍රශ්නයක් නැහැ. දැන් කොල්ල තුන් දෙනෙක් එක්ක ජීවත් වුණා. කසාද තුනක් බැඳා වගේ. කසාද තුනක් බැඳපු කෙනෙක්. තව පොඩි සම්බන්ධකම් තිබිලා තියෙනවා. ප්‍රධානම මම කියන්නේ කසාද තුනක් බැඳපු කෙනෙක්. ඒකෝර ඉතින් එච්චර ප්‍රශ්නයක් නැහැ. අර සල්ලි යොදවන කෙනත් එක්කත් ගමන් බීමක් යනවා. ඒකෝර තව දැන් කසාද හතරයි. දැන් ඇත්තටම යාළු වෙලා ඉන්න කෙනාට හොරෙන් තමයි මේ කතාව වෙන්නේ. ඊට පස්සේ මම බැලුවා දැන් මේ ඇත්තටම දැන් මෙයාගේ හිතේ තියෙනවා ඒ තරුණයාගේ හිතේ තියෙනවා මේක දැන් මේ විවාහයක් දක්වා යන්න වාගේ තමයි පටන් ගන්නේ. නමුත් තව ටික දවසකින් මේ කෙනා ගැන දැන් මේ කෙනා නළුවෝ ඒ වගේ අසුරු කිරීම පස්සෙම දුවනවනේ. නැතුව ඒ ශේෂ්ත්‍රය රැඳෙන්න බෑනේ.
හොඳට ඉන්න ඇත්ත මම මේ හොඳට ඉන්න අය ප්‍රශ්නයක් නෑ මේ නරකට ඉන්න කෙනෙක් ගැන කියන්නේ. හොඳට ඉන්න නළු නිළියෝ ඩිරෙක්ටර්ස්ලා උනතරම් ඇති. එහෙම නෑ කියන එක නෙවෙයි මම කියන්නේ. මේ කෙනා මේ චරිතය තුළ අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ සමාජයේ තියෙන පැතිකඩ ඒක මම මේක තව කියන්නේ. එතකොට මේ දැන් අර හොඳට ඉන්න කොල්ල දැන් මේ වෙනකොට ඉන්න කොල්ල තව ටික දවසක් යනකොට අතාරිනවා. තව ටික දවසක් යනකොට තාම අතාරලා නැහැ. තව ටික දවසක් යනකොට අතාරිනවා. ඊට පස්සේ මේ කෙනා සාමාන්‍යයෙන් ඊළඟ 6 වෙනියට හෝ 7 වෙනියට හම්බෙන කෙනත් එක්ක විවාහ ඉස්සරහට. දරුවෝ දෙන්නෙක් ගොඩක් වෙලාවට ලබන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේ කෙනාගේ මේ චරිතය දැන් ඒ කෙනාට එච්චර රකින්න උවමනාවක් නැහැ. ඒක සාමාන්‍යීකරණය වෙනවා දැන් ඉස්සරහට යන. චරිතය රකින්නවා කියන එක මෙයාට මෙච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අවශ්‍යතාවයක් නැති වෙනවා. මේ කෙනා දිගටම මේ අර දේවල් සිද්ධ කරගෙන යන වැරදි දේවල්. කාම මිත්‍යාචාරය කියන දේ තාම සාමාන්‍යීකරණයකට ලක් වෙලා මෙයාට ඕනේ ප්‍රසිද්ධිය, රංගනය, මුදල් මේ කාරණාත් එක්ක මෙයාගේ ජීවිතය ඉස්සරහට අරගෙන ගිහින් මේ කෙනා මට මතක විදිහට වසර 1 කියන්නේ භව 103ක්. භව 103ක් සතර අපායට වැටෙනවා ඉස්සරහට ගිහින්. ඒ කියන්නේ මරණයෙන් ඉපදෙමින් ඊළඟ භව 103ක් සතර අපා දුක් විඳිනවා. අද රටක් ආකර්ෂණය කරන රූපයක් දරාගත්ත කෙනෙක්. මෙයාගේ විවාහ ජීවිතේ අර අපි කියන්නේ වහ කඳුළු වගේ කියන අන්න ඒ වගේ තමයි ගෙදරට එන්නේ. ඒ කියන්නේ ජීවත් වෙනවා ගෙදර. එළියට ගිහින් කාගෙත් එක්ක හරි hina වෙලා රටක ලෝකෙට එහෙම ඉන්න ඕනේ. එන්න එහෙම ජීවන රටාවක් තමයි මෙයාට උරුම වෙන්නේ. ඊට පස්සේ මම මෙයාත් එක්ක රඟපාන ප්‍රසිද්ධ නළුවෙක් කියන පුතෙක්. එයා අසුර උප්පත්තියක් යට. කෙලින්ම අසුර යක්ෂ උප්පත්තියක්. එයාගේ චරිතෙත් ඒ ආසන්නෙන් යනවා තරුණයෙක් යා. ආකර්ෂණීයයි රටේ හරි ප්‍රසිද්ධයි. මෙයා මේ විදිහම අසුරුකම් ගණනාවක් සිද්ධ කරනවා. මෙයාගේ ඊළඟ උප්පත්තිය එනවා හැබැයි ඒ යක්ෂ ස්වභාවය. අසුර යක්ෂ ස්වභාවයකට ඒ තරුණයාගේ ජීවිතේ පත් වෙනවා. සාමාන්‍යයෙන් භව යාට තිබ්බේ 46ක් වගේ මට මතක විදිහට භව 46ක් විතර යා දුක් විඳිනවා. දැන් මෙතනදී තව පොඩි ප්‍රශ්නයක් එනවා. මම මෙතනදී ඒකත් කියලාම ඉන්නම්. දැන් මෙහෙම මැරෙමින් ඔක්කොම සතර අපායට වැටෙනවා නම් දේවතල වලටත් යනවා නම් ආයෙ මිනිස් වෙලා උපදින්නේ කවුද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඉන්න පුළුවන්. දැන් මැරිලා සත්තු වෙනවා. සතර අපායට වැටෙනවා. දැන් ගොඩක් ඉන්නේ. මොකද සිල්පද දුර්වලයි. ඒක නිසා. පින් කරන අය දේවතලෙට. ඊට පස්සේ ආපහු මිනිස්සු වෙන එක අඩු වෙන්නේ නැහැ නේ. මිනිස්සු සංඛ්‍යාව වැඩි වෙනවනේ. මේකට මම ඒකට හේතුව මම කියන්නම්. දැන් මේ අපේ මේ පොළොව ආශ්‍රිත මානයක් තියෙනවා. වෙනම මානයක්. මේ පොළොවත් එක්ක අඩි 4ක 5ක සීමාවක මානයක් තියෙනවා. වෙනම සංඛ්‍යාත පරාසයක්. මෙන්න මෙතන ඉන්න අය ඉන්නේ මිනිස්සු වෙලා උපදින්න. මේ සීමාවක වෙනත් මානයක් වෙනම ෆ්‍රීකවන්සි එකක මිනිස්සු වෙලා උපදින්න බලාගෙන ඉන්න ආලෝක ජීවී ස්වභාවයක් තියෙනවා. එයාලගේ බොහොම පාවෙන ශරීරයක් තියෙන ආලෝකයක් විදිහට. එයාලා ලොකු ආයතන පිළිදලා නැහැ ගොඩක් වෙලාවට හිතක් වාගේ දෙයක් තමයි හිත කය වාගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ලොකු ආයතන පිළිදප ස්වභාවයක් නෙවෙයි බොහොම ශක්තිමත් ජීවී ස්වභාවයකුත් දෙන්නේ. දින ගණනාවකින් නැවත මේ ආපහු ඒ ජීවී ස්වභාවයක්ම ගොඩක් වෙලාවට පත් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු උපත්තියට එන්න අවස්ථාවක් නැත්තම් ආපහු එයාලා එතනින් ඒ භවය අවසන් කරලා නැවතත් ඒ භවයක් වගේ එකක්ම තමයි සකස් වෙන්නේ. මම දකින ස්වභාවයෙන් ආලෝක ස්වභාවයක්. හැඩයක් අපිට ගන්න බෑ. ආලෝක ස්වභාවයක පාවෙන සත්වයෝ කියලා කියන්නේ මෙන්න මේ පාවෙන සත්ව ස්වභාවයක් හැටියට ඉන්නවා සාමාන්‍යයෙන් කෝටි 20ක් විතර. මේ ලෝකයේ ආසන්න මේ ගණනයක් ගත්තේ ඒ කෝටි 20යි බලහන් ඉන්නේ මිනිසෙක් වෙලා උපදින. එයාලගේ හේතු සකස් වෙනකන් ඉතින් ඔහේ එයාලගේ ලෝකෙක මැරමින් ඉන්නවා. සමහරවිට ඉතින් වෙන මේ භවවලටත් යනවත් ඉතින් කොටස. ඊට පස්සේ මම මේ ගැන පොඩි ප්‍රශ්න කිරීම ඔය ඍෂිවරුන්ගෙන් දෙවිවරුන්ගෙන් කර ඉන්න වෙලාවක තාවතින්සේට අයිති මහා ප්‍රබල දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවි කෙනෙක් කරා මට මේ පණිවිඩයක් එනවා. ඔයාගේ ඔය ඉදිරි මානය ඔස්සේ මට එන පණිවිඩය මගේ ඍෂි කෙනෙක් කරා මට පණිවිඩය එන්නේ. එයාගේ පණිවිඩය ඍෂිට ඇගෙන ඍෂි හරහා මට එනවා. එතකොට දැන් මම මේ වෙලාවේ දකුණු දිශාව බලාගෙන හිටියේ. දකුණු දිශාව බලාගෙන මේක තර්ක කර හොයනවා. දැන් මෙච්චර මැරෙනකොට මෙහෙම අඩු වෙන්න ඕනේ නේ. මම මේ ප්‍රශ්න මේ දැනුම් තියන අයත් එක්ක පොඩි සාකච්ඡාවක් කියන ආධ්‍යාත්මික ගනුදෙනුවක ඉන්නකොට අර දෙවි කෙනාට මේක කොහොම හරි ආරංචිලා හෝ පෙරිලා හෝ මොකක් හරි ඒ කෙනා පණිවිඩයක් එවනවා මට. ඒ කෙනාට බොහොම දැකීම් තියෙන කෙනෙක්. ඒ කෙනා මට පණිවිඩයක් එවනවා. ඔයාගේ ඔය බලන් ඉන්න දිශාවෙන් කිලෝමීටර කෝටියක් කියලා හිතන්න. ඔයා කිලෝමීටර කෝටියක් කියලා හිතන්න කිව්වා.
ඊට පස්සේ ඔයා කෝටියක් තුල ඉන්න සත්‍ය දර්ශනය പ്രേත ලෝකයක් දර්ශනය වෙන්න කියලා හිතන්න ඕකේ. මට එතකොට പ്രേත ලෝකයක් දර්ශනය වෙනවා. මට ඒ දර්ශනය වෙන්නේ කිලෝමීටර කෝටියක් දකුණු දිශාවට. දකුණු දිශාවට තියෙන പ്രേත ලෝකය. එතකොට කිව්වා ඔය പ്രേත ලෝකයේ ඉන්න සංඛ්‍යාව සමහරට කෝටි 10ක් 15ක්. මට ඒ දැනුම් පරාස දෙන්නේ. ඒ පිරිසෙන් ඔය අකුසලයේ ඉවර වෙන පිරිසුත් මිනිස්සු වෙන්න බලන්නේ. ඔයනේ පරාස දහස් ගාණක් ලක්ෂ ගාණක් මේ අපේ මිනිස් ලෝකෙට බද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ උප්පත්ති අර විදිහට නිරයට වැටුණත් දේවතල වලට ගියත් අඩු වෙන්නේ නැහැ. ඉපදෙන්න ඕන තරම් බලන්න ඉන්නවා ඉපදෙන්න අවස්ථාවක් නැතු. ඒක නිසා ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ ඔබ එක එක්කෙනාගේ හිතවල තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ ඒ කතාවට උත්තරයක් එතන තියෙනවා. මම අර නිලියගේ සහ නළුවාගේ කතාව කිව්වේ මේ සමාජයේ හදාගෙන යන දරුණු රැල්ලක තියෙන ප්‍රශ්නේ. දැන් ඒ කට්ටිය දන්නේවත් නැහැ. එයාලගේ මතු සංසාරේ ආකාරය. මතු ඉපදිලා යන සංසාරේ ආකාරය. මෙන්න මේ කට්ටිය සමාජයේ සමහරට ජීවිත ගැන උපදෙස් දෙන්න මාධ්‍ය නාලිකාව උදේ ඉඳන් පෙන්න ඉන්නේ රටක් වැළඳ ගන්න රටක් එයාලා දෙයක් කිව්වොත් රටක් පිළිගන්නවා නේ. එයාලා වීඩියෝ එකක් දාලා මොන හරි දෙයක් කිව්වොත් ඒක රටක් අහනවා. අර කොසල් රජතුමාගේ සිහිනයක තිබ්බේ මිනිකට දිය යට ගිහින් ගොමරිටි පාවෙන යුගයක් වෙනවා කියලා නේ. ඒ කියන්නේ වෙලිච්ච ගොම පාවෙන යුගයක්. ඒ කියන්නේ මෙවැනි චරිත මම හැමෝම කියන එක නෙමෙයි කියන්නේ. එවැනි චරිත සමාජයේ බබලන අර්ථයක් නැහැ උන්සත්. ඕන සමාජෙට දෙන්නේ එක්කෝ ඇඟ ලස්සන කරන එකක් එක්කෝ තව මොකක් හරි කලාව කියලා වෙනම පැතිකඩක් නේ. මෙන්න මේ වාගේ අරමුණක මිනිස්සු අර නිද්‍රා කරලා තියෙනවා. ඒ කියන්නේ පා වෙනවා. ඒ වාගේ ලෝකවල පා කර හැම වෙලේම ජීවත් වෙන්නේ ඇඟ ලස්සන කරගන්න බලන්න නේ. මොකක් හරි පාට ලස්සන කාර් එකක් ගන්න. ඒ කියන්නේ ඒ වගේ පාහින එක නෙමෙයි කියන්නේ. ඒවා තුල මත් වෙලා යන හැම වෙලාවෙම ඇහැ පිනවීමක් කන පිනවීමක් කය පිනවීමක මත් වෙනවා අනවශ්‍ය විදියට. ඒකම ලෝකේ කරගන්න තිරසක් කරගන්න. එහෙම නෙවෙයි අපි හැම වෙලාවෙම පරිශ්‍රයෙන් කකුල් තිබ්බ જાතිය. සීලයකට අදාළව ගණනින් එමිට අඩිය තියපු පිරිසක්. අර කටු කැලයකට එකපාරට පැනලා පිස්සු වාගේ જાතියක් හදාගෙන යන්නේ. මොකක්ද වෙන්නේ? මේක බිව්වොත් මොකද වෙන්නේ? මේක කෑවොත් මොකද වෙන්නේ? මේ විදිහට සිල්පද දුර්වලුනොත් මොකද වෙන්නේ කියන දැනුමක් නැහැ. මෙන්න මේ දැනුම විනාශ කරනවා. මෙන්න මේ දැනුම මේ සමාජය විනාශ කරනවා. අනාගත පරපුරක් මේවා එහෙම් පිටින් බැලඳ ගන්නවා. මේ සංසාරගත කතාව දන්නේ නැහැ. දැන් උතනම මම කියන්නම් ඕකටම බද්ධ වෙච්ච තව කොටසක් තියෙනවා. දැන් අසුර උප්පත්ති මාර උප්පත්ති මහ පොළොවේ පහළ වෙලා මං ගණනයක් ගත්ත සාමාන්‍ය දලව මේක ගත්තේ සාමාන්‍යයෙන් සිවුරු පොරවගෙනම හාමුදුරුවෝ හැටියට ඉන්නවා සාමාන්‍යයෙන් 5000කට විතර ආසන්න පිරිසක් 3000 හා 5000ක් කියන අතරම අසුර උප්පත්ති සහ මාර උප්පත්ති මෙන්න. හැබැයි මෙයාලට දැන් හාමුදුරුවෝ හැටියට ඉන්නකොට සමහරට නායක හාමුදුරුවෝ මේ හරි ගුණයන් සීලයන් තුල යන කෙනෙක් වුණොත් අර රැල්ලට ඇදිලා යනවා. ඇසුරු කරන හාමුදුරුවෝ පන්සල හෝ ආරණ්‍ය නිවැරදි දහමක සීල සම්පන්න බව රැකගෙන ගුණ සම්පන්න බව රැකගෙන යන හාමුදුරුවෝ ඇසුර හිටියොත් මේ කට්ටිය අසුර උප්පත්ති වුණත් මාර උප්පත්ති වුණත් මේ පැත්තට ඇදිලා එනවා. හැබැයි කවුරු හරි කියනවා කන බොන විදිය අදාළ නැහැ නිවන් දකින්න. සිවුර කියන්නේ ඇඳුමක් විතරයි. සීලයෙන් වැඩන්නේ අපි නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් කියනවා මේ ස්වර්ග රාජ්‍යයත් දේව රාජ්‍යයත් ඔක්කොම මෙතන තමයි. ආය ලෝක නැහැ. ඕව ඔක්කොම සිහින. ඕව බොරු කතා. මේ මත හදනවනේ. මේ මත හදනවා මේ සමාජයට පිරිසක්. එතකොට අර ඔය කෙනෙකුට ඇහුමත්. ඔය අසුර පාර්ශවික මාර පාර්ශවික පිරිසට ඇහෙනකොටම මේක වැඩෙන්න ගන්නවා. එයාලගේ තියෙන අවාසිය ඒකයි. කවුරු හරි මේ මැරමින් ඉපදෙමින් යන මේ සංසාරගත කතාව බොරුවක් කියලා කියනවා. දැන් අද සමාජයේ ඒවා ප්‍රසිද්ධ කරන මාධ්‍ය හරහා කියනකොටම අර වාගේ කෙනෙකුට ඒක ඇහුන ගමන් ටක් ගාලා අර පැත්තට කරකින ප්‍රමාණය වැඩි. සීලයන් රැකගෙන ගුණයන් සැකගෙන තේරවාදී දහම තියෙන මේ තේරවාදයේ හරි දහම හින්දා තමයි මේ ශාසනය රැකෙන්නේ. තේරවාදයට ගහන්නෙත් ඒක. ඒ සීලයන් රැකගෙන භික්ෂුත්වයේ රැකගෙන උපසම්පදාව රැකගෙන ඉන්න ආම්දුරුන්ටත් ගහනවා. මේ පැත්තට උදව් කරන පිරිසටත් ගහනවා. මේ මතයන් අරන් යන පිරිසටත් ගහනවා නේ. ගහන මහ පිරිසක් ප්‍රතිලෙ. මේ ඔක්කොම කරන්නේ එක හේතුවක් උඩ. දැන් මේ බුද්ධ ශාසනයේ මේ සරල කතාව මොකක්ද? සරලම කතාව මේ සංසාරේ මැරෙමින් ඉපදෙමින් මේ සම්මතය. පරමාර්ථ වශයෙන් මේක දකින්නකොට වෙනස් කතාවක් තියෙනවා. නමුත් පරමාර්ථයේ සම්මතය පටලවාගෙන අපිට දකින්න බෑ. ඒක පටලවන්න හදන්නේ මේ ඔය කතාව බොරු කරගන්න. මොකක්ද? මැරෙමින් ඉපදෙමින් යන සම්මතයට. මේ මම මැරිලා ආයෙ උපදිනවා. පෙරටත් උපදිනවා. මේ වාගේ මැරෙමින් ඉපදෙමින් යන කතාව බොරුවක් කරන්න ලොකු උත්සාහයක් කරනවා. එහෙම එකක් නැහැ. එතන දින්නොත් මොකද වෙන්නේ?
ඔතන දිනාගත්තොත් ඔය පිරිස එයාලගේ ධර්මය මේ මහ පොළොවේ තියාගන්න පුළුවන්. මාර පාක්ෂික අසුර පාක්ෂික ධර්මයන් මේ මහ පොළොවේ තියාගන්න පුළුවන්. මොකද ඔය මැරෙමින් ඉපදෙමින් යන කතාව බොරු කරන්න හදන්නේ මේක. ඕක බොරු කරගන්න බැරි වුණොත් ඕකට උත්තරේ තියෙන්නේ සැබෑ බුදුදහම තුල විතරයි. මොකද ඔය මැරෙමින් ඉපදෙමින් යන මහා භයානක කතාව අවසන් කරන්න පුළුවන් ස්ථාන තුනකින්. එකක් රහත් ඵලය, පසේ බුද්ධ, සම්මා සම්බුදු. ඔය කියන ස්ථාන තුන හරහා විතරමයි ඔය තණ්හාව අවසන් කරගන්න පුළුවන් වෙන්නේ. ඔය තණ්හාව අවසන් කරන ක්‍රමයේ තියෙන සැබෑ බුදුදහම ඇතුලේ විතරයි. සැබෑ බුදුදහම ඇතුලේ විතරයි අර දාර්ශනික කතා එක ධර්මයේ කොටස් අරන් විචිත්‍රව කොච්චර කෑ ගැහුවත් ධර්මයේ ඇතුලේ අවසානයේ සැබෑ බුදුදහම ඇතුලේ කරලා තියෙන්නේ මේ සංසාර භව ගමන අවසන් කිරීම. එතකොට එතෙන්ද ඍජුව යන්න පුළුවන් කෙනා කෙලින්ම පැවිදි භික්ෂුවක් කියන තැනට ඇවිල්ලා සතිපට්ඨානය තුල ශක්තිමත් වෙනවා. එතෙන්ද යන්න අමාරු. තණ්හාවේ බර වැඩි කෙනා ගිහි ජීවිතයක හිමීට පරිශ්‍රමින් අඩිය තියමින් සීල සම්පන්න ගුණ සම්පන්න බව රැකගෙන හිමීට ධර්මානුකූල ගමනක පින්ඩහම් කරමින් යනවා. යම් වෙලාවක සෝතාපන්න. සෝතාපන්න වුණ වෙලාවට ඒ පූර්ණ නික්ලේශී භාවයට ස්වභාවිකවම ඇදිලා යනවා. ඒ ක්‍රමය තමයි ඔය තේරවාදය ඇතුලේ හදලා තියෙන්නේ. තේරවාදය ඇතුලේ හැදුවේ ඒකයි තේරවාදයට පහර ගහන මහා පිරිසක් දැන් ඉපදිලා පහර ගහගෙන යන්නේ. ඕකේ එක් පැතිකඩක් තමයි මේ සමාජය දුස්සීල කරන්නේ. ඒ සමාජය දුස්සීල කරන්න අදාළ උප්පත්ති සකසන නළුවෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, විද්‍යාඥයෙක් වගේ කෙනෙක් උපදිනවා, එන්න පුළුවන් රජෙක්, නායකයෙක්, ජනාධිපති කෙනෙක්, ඇමති කෙනෙක් හැටියට රටට එනවා. මේ අසුර උප්පත්ති, මාර උප්පත්ති සියල්ලම මෙතෙන්ද ගේන්නේ ඔය ප්‍රශ්නේ විසඳගන්න. මොකද බුදුදහම වටන්න බැරි හේතුව තමයි සංසාරගත කතාව මිනිස්සු පිළිගන්නකම්. සංසාරගත කතාව පිළිගන්නකම් බුදුදහම වටන්න බෑ. මොකද සංසාරගත කතාව මැරෙමින් ඉපදෙමින් යන කතාව නවත්ත ගන්න තියෙන්නේ බුදුදහම ඇතුළේ විතරයි. අනික සියලු දර්ශන දේශකයෝ කොච්චර කතා කිව්වත් බුදුදහමට එහයින් යන කතාව කියාගන්න බැරි ඒකයි. ඒක නිසා ඔය තැනට පහර ගහන සියලු දෙනා ඔය දැන් නරුවෙක්, නිලියක්, ගුරුවරයෙක්, නායකයෙක්, ජනාධිපති කෙනෙක් ඇමතිලා විවිධ ස්වභාවයෙන් මේ සමාජයට ගෙනල්ලා වහන්න හදන්නේ ඔය කතාව. ඒක නිසා ඉතින් මේක වෙනස් කරන්නේ කවුද? මේ එන මහා ව්‍යසනය වෙනස් කරන්නේ කවුද? දැන් මේ අනතුරු රටේ දැන් වැඩි වේගෙන යනවා. ආපහු අපි අතීතයේ කිව්වා. මේ මාස හැමෝම කිව්ව මේ යමක් දැනෙන සිංහල මේ කතාව කිව්වා. රටට නරක. ඇයි? අර්ථවත් නිවැරදි බුදුදහම විනාශ කරන්න පිරිස ඉපදුනා. ඒක දාන්න. ඔය දැන් ඍෂිවරු බලන් ඉන්නේ මේක විසඳන එක. නැත්තම් මෙයාලත් පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාලා මිනිස්සු ඔය දේ කියන දේ අහන්න නැති වුණොත් දැන් ආරක්ෂාවනේ අඩු කරන්නේ. දැන් ආරක්ෂාව අඩු කරනවා. රටේ තියෙන ආධ්‍යාත්මික ආරක්ෂාව අඩු කරනවා දෙවිවරු හරහා. දැන් දෙවිවරුන්ගේ සේන රකින්න අඩු වෙනකොටම වාහන පෙරලෙනවා, ලෙඩ වෙනවා. දැන් හරියට හෙව්වොත් හෘද රෝග වැඩි රටේ. හරියට හෙව්වොත් ස්ට්‍රෝක්, මොලේ රුධිර කැටි හිරවීම වැඩි. හුස්ම හිර වෙලා මැරෙන රෝගීන් වැඩි. මේ හුස්ම හිරවීම වැඩි වෙනවා. හදිසි අනතුරු කොහොමද වැඩි? ඒක පේනවනේ. අනිත් කාරණාත් වැඩි වෙනවා. වසංගතත් එහෙන් මෙහෙන් උඩට එනවා. ලෝක යුද්ධ උඩට එනවා. තැනින් තැන උඩට එනවා. මේ සෑම දෙයක්ම වෙන්නේ ඔයා මේ සෝවාදහමේ කතාවේ හරි උත්තරේ ඉන්නේ නැති නිසා. හරි උත්තරේ ඉතින් ඔය අපේ නායක හඳුරු ගන්න මේ වෙලාවේ සිංහලයාගේ රැකුමත් සැබෑ දහමේ රැකුමත් තියෙන්නේ නායක හඳුරුවල. නායක හඳුරුවෝ ඒකට උත්තරේ අපි හැමදාම කියගෙන ආව මේ රටේ උත්තරේ. ඒ උත්තරේ ගන්න බෑ. සමාජයේ සංස්කෘතිය බිඳවට්ටන්න පිරිසක් ඉපදිලා සංස්කෘතිය බිඳවට්ටනවා. ධර්මය වගේ ධර්මයන් තනින් තන තියාගෙන ධර්මයේ බිඳවට්ටනවා. මොකද ධර්මයක් විනාශ කරන්න ධර්මයේ වගේ ධර්මයක් කොහොම හිතා ගන්න බැරුව ගොඩක් දෙනෙක් ඉන්න මිනිස්සු. කෝකද හරි ධර්මයේ කෝකද බොරුව කියලා දැන් හොයාගන්න බැරි වැට උඩ ඉන්න මිනිස්සු ගොඩක් බිහිවිල. ඒක නිසා ධර්මයක් විනාශ කරන්න ධර්මයේද, භික්ෂුව විනාශ කරන්න භික්ෂුවද, උපාසකයෝ විනාශ කරන්න උපාසකයෝද මේ සෑම පැතිකඩක් මේ සමාජයට නිර්මාණය කරලා ඒ සටනවුන් දෙනවා. මේකට ඉතින් අපි මෙහෙම දැනුවත් කරනකොට මේ දැනුම අරගෙන ඒ පරිස්සමෙන් ගියපු ගම සිංහලයේ ආදී හරි පරිස්සමෙන් ගමනක්. ඉතින් මොකද මේ සංසාරේ අපි නොකරපු දෙයක් නැහැ. අපි දිනපු නැති තැනක් නැහැ. නැවතත් ඉතින් අපි ඒ නැවත මේ ඒ දේවල්ම නැවත සිද්ධ කරන එකක් තියෙනවා. දැන් මේ මෛත්‍රී බෝධිසත්වයන්ගේ මේ ඥානපරාසය උපරිම ඥානපරාසය. මෛත්‍රී බෝධිසත්වෝ ඒ තුසිතේ ආබද දේවතලින් ඉඳගෙන උපරිම ඥානපරාසයෙන් ගන්නකොට මම මේ ඔය රුවන්වැලි සෑය වගේ ධාතු චෛත්‍ය 3ක් හදලා තියෙන මෙතන. රජෙක් හැටියට පහළ උදව් කරපු දැන් කව ගොඩක්. ඔය මෛත්‍රී බෝධිසත්වෝ මේ වෙනකොට පස්වතාවක් බුදුවරුන්ට අදාළ ධාතු චෛත්‍ය හදලා තියෙනවා. පස්වතාව. ඒක ඒ වාගේ සංසාරේ දිගයි.
ඔය එක්තරා අවස්ථාවක මට කියනවා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ යලි උපත නැවත දේවතලින් නම් මහපොළොවට ඇවිල්ලා තිනවා. ඒ දරුවා මට එක් වෙලාවක බලලා කියනවා අතීත දවසක අතීතයේ එයාට දර්ශනයක් එනවලු පාවෙන වාහන. එයා ඒ කියන්නේ තාක්ෂණය පැත්තට ටිකක් නැඹුරුයි IT පැත්තට. ඒක නිසා මේ පාවෙන වාහන එයාට දර්ශනය වෙනවා. ඒක වෙලා තියෙන්නේ මේ පොළවේ ගුරුත්වාකර්ෂණය විරුද්ධව ක්‍රියා කරන දේවල් අතීතයේ ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්. වසර ලක්ෂ ගාණක අතීතයක් කොයි කියන්නේ. ඉතින් ඒ වාහන අනාගතයට එනවා. අනාගත දවසක පාවෙන වාහන හදන. එතකොට මේක එකම චක්‍රයක් තමයි මේ කරකමින් යන්නේ. දැන් ඔය මෛත්‍රී බෝධිසත්වයන්ගේ උපරිම ඥාන සම්ප්‍රේෂණය තුළ මට දැනුම් දීලා තියෙනවා. දැන් මේ තාක්ෂණ යුගයක් තියෙන මේ වර්තමාන ස්වභාවයේ තාක්ෂණික යුග දෙකක් මම අතීතයේ පහ කරලා තියෙනවා. ඒ මෛත්‍රී බෝධිසත්වයන්ට ගන්න පුළුවන් උපරිම ඥාන පරාසය. තව ඉතින් පෙරත් ඊට ඇති. ගන්න පුළුවන් ඥාන පරාසය තුළ මම මෙවැනි තාක්ෂණ යුග මෙවැනි මිනිස්සු ඉන්න ජන කොට්ටාස ඉන්න මෙවැනි යුග දෙකක් පහු කරලා තිනවා පෙර මේ තුන්වෙනි මෙතෙන්ට ඇවිදින්න. ඉතින් ඒ වාගේ මේ මහා අනන්ත සසරක් අපි ගෙවමු. අනන්ත සසරක් ගෙවාගෙන අනාගතයේට ඒ වගේ අපිට තියෙනවා. එතකොට අපි හැම වෙලාවෙම මේ දැනුම නිසාම එන්නම් වාලේ හැමදේම අපේ කරේ දාගන්නේ නැහැ. එන්නම් වාලේ අර රැල්ලාව මේ සංස්කෘතිය හොඳයි කියලා අපි එහෙම ඇගේ දාගන්න જાතියක් නෙමෙයි. අපි හරි පරිශ්‍රමෙන් අඩිය තියෙන જાතිය. කල්පනාවෙන් යන જાතිය. මොකද අපිට මහාවට පන්නන්න ලෝකයක් දිනන්න ලෝකයක් නෑ. හැබැයි අපේ දේ රැකගෙන අපි යන්නේ. ඒක තමයි අපි මේ කරන්නේ. අපේ දේ රකින්න එක. හරි දේ රැකගෙන අනාගතයට ගෙනියන්න. ඒක අපේ යුතුයකම වගකීම. අර ඍෂිතුමල්ලත් ඒ කරන්නේ ඒකනේ. ඒ ඍෂිතුමල්ලා අවුරුදු 10 ගාණක් මේ මහ පොළොව ධර්මයේ රකින්න එක කරා. දැන් ඒ ඍෂිතුමා දලදා වහන්සේට නමස්කාර කරනවා. එච්චරයි නමස්කාර කරන්න වැඩි නමස්කාර කරන්නේ නැහැ. එයාලගේ ප්‍රධාන දෙවි කෙනෙක් ඉන්නවා තාවති ශිරාදාරේ දෙවියන්ට නමස්කාර කරනවා. ඒ වාගේ කට්ටිය මුළු ජීවිතේම කැප කරලා තියෙන මොකක්ද මේ ඉන්න දේශය රැකගන්න. මේ භූමිය රැකගන්න. මේ භූමිය රැකගෙන මොකද මේ නපුරට එන්න දෙන්නේ නැහැ. නපුර සීමා කරගෙන ඉන්නවා. මහා බල සම්පන්න අසුරෝ බලාගෙන ඉන්නවා. එන්න විදියක් නැතු. අසුර දේව ස්වභාවයන් බලාගෙන ඉන්නවා කරන්න දෙයක් නැහැ. ඒයි හැප්පෙන්න බෑ මේ කට්ටියට. හැප්පෙන්න බැරි හින්දා ඒ කට්ටියගේ රාජකාරිය යුතුයකම හරියටම කරනවා. ඉතින් අපිට මිනිස්සු හැටියට තියෙන රාජකාරී යුතුයකම අපි හිමීට හරියටම කරගෙන ඉස්සරහට යන්න. මෙතනදී මේකේ ප්‍රධානම වගකීම තියෙන්නේ හාමුදුරුවන්ට. නායක හාමුදුරුවන්ට පිරිහෙන සමාජය වෙනස් කරන්නේ කවුද? පාලකයෝ වෙනස් කරන්නේ. කවදාවත් නෑ. මේ පාලකයන් දේව හිතන්නවත් බෑ. තේරෙන්නෙත් නෑ මේ අපි කියන කතාව. ඒක නිසා පාලකයෝ විනාශ කරන්නේවත් සමාජයේ කවුරු හරි මේවා විනාශ කරන්නේවත් නෑ. මේවා වෙනස් කරොත් සැබෑ පාලකෙක් නායකෙක් මේ රටට පහළ වුණොත් ඒ කෙනා මේ පෙළගැස්ම හැඩගැස්ම වියයුක්ත සමාජයට හිමීට ක්‍රියාත්මක කරනවා. අන්න එදාට අනාගත පරපුරක් රැකෙන. එහෙනම් අද දවසේ මම කතා කරන්න හිතුව කාරණා ටිකක් කතා කරා. ආයෙ දවසක ඉතිරි කාරණා අපි කතා කරමු. වීඩියෝ එක ටිකක් දිගට යනවා. ඒක නිසා හැමෝටම තෙරුවන් සරණයි.